අපි අල ගලවන ගමන් ඉන්නේ මේ තාම අල ගලවන්න පටන් ගත්තා විතරයි. අල භාගයක්වත් ගැලෙන්නේ නැහැ. ඊයේත් ගැලෙව්වා. මේ අද ඉතුරු ටික ගලවනවා. මං හිතන්නේ අදත් ගලවන්න හම්බෙන්නේ නැහැ ඔක්කොම. අපි ඔයාලට පෙන්නන්නම් මේ ගලවන විදිය. ඔන්න බලන්න අපි දැන් මේ අල ගලවන විදිය කිසිම මොනවද උදළු කිසි දෙයක් අපි භාවිතා කරන්නේ නැහැ. භාවිතා කරන්නේ නැහැ. අතින්මයි ගලවන්නේ. ඒ කියන්නේ මේ පොළොව ගොඩාක් සොෆ්ට් මොනවද. ඉතින් ඔන්න බලන්න අපේ එක ගහක අල අස්සෙන්න කොහොමද කියලා. ලොකු ගෙඩියකුත් ආවා. බලමු අපි තව ඇතුලේ ඔන්න අපි තව බලමු තියනවාද පොඩි පොඩි අල එහෙම වටේ. මේ බලන්න ගොඩක් මේ පොළව අල තියෙන හරිය ගොඩක් මේ සොෆ්ට්. ඒකින්ද අතින්ම ගලවන්න පුළුවන්. මේ හයිය පොළව පසක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ තියෙන එක ගහක අපි අල ගලව ප්‍රමාණය. මාස 4ක කාලයක් ඕන වෙනවා මේ අල ගලවන දවස වෙනකන්. අපි මේ අල ගෙඩිය ඉඳලා හරියටම දැන් මාස 4ක් වෙනවා. පෙබරවාරි මාසේ මේ වෙනකන් තමයි අපි හිටෙව්වේ. දැන් මේ මාස 4කින් තමයි මේ අස්වැන්න නෙලන්නේ. මොකද මේවා එක අවුරුද්දට එක සැරේ සාමාන්‍ය සීසන් එක තියෙන්නේ. ඊට කාලෙක තමයි පෙබරවාරි අන්තිමට ඊට කාලේ. ඒක උනකොට සීතයි. ඊට පස්සේ දැන් මේ ගොඩාක් රස්නෙන්නත් බෑ. දැන් මේ ජූනි මාසේ අන්තිම ජූලි මාසේ වගේ වෙනකොට ජූලි වෙනකොට රස්නේ වැඩි වුණොත් මේ අල නිකන් අර පොළොවයට තැම්බිලා වගේ වෙනවා. එතකොට මේ අලවල පොලිටියක් නැති වෙනවා. ඒකින්ද මේ රස්නේ උපරිම තද රස්නේ එන්න කලින් තමයි මේ අපි අද අල ගලවන්න ගත්තේ. දැන් අපිට හෙට අනිද්දා වෙනකොට අපේ ලෝල් කොටුවේ තව තියෙනවා සුදු ලුණු වගාවත් ගලවන්න වෙනවා. මොකද ඒකටත් ඒ ප්‍රශ්නමයි. ඊට පස්සේ රතු ලුණු තියෙනවා. ඒ වගේම තක්කලි සුකිනි ඒ ඔක්කොම අපි ඔයාලට පෙන්වන්නම් දැන් ඉදිරියේදී අපේ වගාවේ ඉස්සරහට. පළවෙනි අදියට අපි ගලවලා ඉවරයි අදට. දැන් මේකට දාලා අපි ගෙදර ගෙනියන්න තමයි මේ රැස්ති කරන්නේ අල ටික. අපි ඒකත් ලොකුම අල ටික මේ එකක එසේකටයි සාමාන්‍ය පොඩි සයිස් අල වෙනම දා ගන්නවා. ඒකවල අපි මේසි මේක වර්ග කරගන්න. අපි ගෙදර ගිහිල්ලත් මේවා මේ පොඩි හරි ඩැමේජ් එකක් තියෙනවා නම් ඒවත් වෙන් කරනවා. මොකද මේවා අපිට දැන් ලබන අවුරුද්ද වෙනකන් අවුරුද්දක් අපි තව තියා ගන්න ඕනේ. ඒක නිසා අපි මේක මොනවද අල හොඳ මාල ටික වෙන් කර ගන්නවා. පොඩ්ඩක් හරි අවුරුද්දක් තියෙනවා නම් ඒවා වෙන් කරලා ඒවා අපි මුලින් කැමරට ගන්නවා. ඊට අමතරව අපි මේ අල කියන්නේ කඩුවල තැනක වාත ජල වාෂ්ප නැති ඒ වගේ හොඳ කාමරයක තමයි කළුවර තියෙන්න ඕනේ. වාත ජල වාෂ්ප නැති හොඳ තැනක තමයි මේ අල ටික තියාගන්න ඕනේ. අපිට අවුරුද්දක් තියාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක්